ඔයා ආලෝක වර්ෂ මිලියන 2.5ක් ඈතින් තියෙන අපට අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ආලෝකයේ වේගෙන් හෝ ඊට සමාන වේගකින් ගියොත් මේ ගමන අවුරුදු 6ක් 7ක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඔයා ආපහු එද්දී පෘථුවියේ අවුරුදු මිලියන ගාණක් ගෙවිලා තියෙන්න පුළුවන්. මේ තියෙන දැනට නිරීක්ෂණය කරලා තියෙන විශාලම මන්දාකිනිය IC 11001. මේක තියෙන්නේ පෘථුවිය ඉඳන් ආලෝක වර්ෂ බිලියන 1.4ක් ඈතින්. මේකේ ප්‍රමාණය දල වශයෙන් ආලෝක වර්ෂ මිලියන 4.6ක් විතර වෙනවා කියලා විද්‍යාඥයෝ ගණන් බලලා තියෙනවා. ශීරපතේ එහෙම නැත්නම් අපි ඉන්න මිල්කි වේ ගැලැක්සි එක තියෙන්නේ ආලෝක වර්ෂ ලක්ෂයක් විතර. නිකමට හිතන්නකෝ මේ ගැලැක්සි එකේ මොන තරම් දියුණු ජීවීන් වර්ග ජීවත් වෙනව ඇතිද? මේ තියෙන මෙගාපික්සල් 3200ක කැමරාවකින් ගත්ත විශ්වයේ වැලි කැටයක් තරම් ප්‍රමාණික කොටසක පළවෙනි ඡායාරූපය. මේ ඡායාරූපය අරන් තියෙන්නේ වේරාසී රුබින් නිරීක්ෂණාගාරයේ LSST කියන කැමරාවෙන්. බලන්න මේ වැලි කැටයක් තරම් කොටසේ මොනතරම් චක්‍රාවට මන්දාකිනි තියනවද කියලා. ඉතින් ඔයා හිතන්නේ මේ එකකවත් දියුණු ජීවීන් නැති වෙයි කියලාද? ඔයා දන්නවද මේ දවස්වල හැමෝම කතා වෙන 3i ඇට්ලස් කියන අద్భుත වස්තුව අවුරුදු මිලියන 12ක් විතර පරණ බව විද්‍යාඥයෝ මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඔයා රැට අහසේ දකින්න සියලුම තාරකා තියෙන්නේ අපේ මිල්කි වේ ගැලැක්සි එකේ. එහෙම නැත්නම් ශීරපතේ මෙන්න මේ කුඩා කොටසේ. ඉතින් තාම විද්‍යාඥයන් අපේ ගැලැක්සි එකේ හොයාගෙන තියෙන්නේ වැලි කැටයක් තරම් ප්‍රමාණයක කොටසක් විතරයි. එහෙන් බැලුවම ඔයාට හිතෙනවා ඇති මේ විශ්වය කොයිතරම් ගතිකද, කොයිතරම් විශාලද කියලා. ඔයා දන්නවද අපේ මොළයේ තියෙන ශෛලවලයි විශ්වයේ ජාලය තුලයි පුදුම සහගත සමානකමක් තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කියලා. සමහර විට අපි වෙනත් ජීවියෙකුගේ මොළයේ ශෛලයක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නේද? දන්නවද කුඩා කාසික ප්‍රමාණයේ කළු කුහරයක් අපේ පෘථුවියට සමාන ස්කන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේ කළු කුහරයක් ආසන්නයේදී අපි දැනට දන්න කිසිම භෞතික විද්‍යා නියමයක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ISS එහෙම නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වෙන ගගනගාමින් දවසකට හිරු උදාව